ශාන්ත කුමාර ශ්‍රී ලංකා කඹෑදීමේ සංගමේ උපසභාපතිවරයා ඒ වගේම ජාතික තරග සංවිධායකවරයා ඔහුගෙන් අපට දැනගන්නට ලැබෙවි කඹෑදීමේ සුළමුල හරියටම කෙසේද කියලා. ආයිබෝන් නිශාන්ත. ආයිබෝන් ඇත්ත වශයෙන්ම ගණේමුල්ල තුෂ්ඨිත ක්‍රීඩා සමාජයේ 2013 වසරේ සිට ආරම්භ කරන දිවාරාත්‍රි තරගාවලිය තාම දැකුම් කලොයි. ඒ වගේම දැන් තරග වදිනවා තලංගම අයන්නාම්ස් අපේ රමේෂ් පුණුකරුවගේ දක්ෂතාවය යටතේ බිහිවෙච්ච කණ්ඩායමක්. ඊටම දක්ෂ කණ්ඩායමක් පාසල් මට්ටමින් ආරම්භ කරලා දැන් මේ වෙනකොට ජාතික තලයට ගෙනල්ලා තිනවා කණ්ඩායම. මම හිතනවා අනිත් විරුද්ධවාදී කණ්ඩායම වන්නේ අපේ බුද්ධික පුහුණුකරුව හොරණ විද්‍යාරත්න ක්‍රීඩා කණ්ඩායමේ ඊටම දක්ෂ පුහුණුකරුවෙක් ඔෆිස් පුහුණු කරන ලද කණ්ඩායම තරගයේ අවසන් වූයේ. එතරම් වේලාවක් ගත වුණු ප්‍රධාන විනිසුරු වශයෙන් කටයුතු කරනවා අපේ ජාතික කඹෑදීම් සංගමයේ තාක්ෂණ අධ්‍යක්ෂ KPN සේරසිංහ මහත්මයා. අපිට පේනවා මේ අවස්ථාවේදී මධ්‍ය රේඛාව වෙත තරගය ආරම්භ වුණා. මම හිතන්නේ තලංගම අයන්නාම්ස් කණ්ඩායම ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරන ආකාරය පේනවා. ඔවුන්ගේ තාක්ෂණ දැනුම ඉතාම පුහුණුකරු විසින් ලබා දීලා දෙන ආකාරය අපිට පෙනී යනවා. ඔවුන්ගේ පාදයේ ඉරියව් තබන ආකාරය ඉතාම සිංකිවේ දක්ෂ ඉතාම පළපුරුදු ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන ආකාරයයි. ටිකක් පහසු ක්‍රීඩාවක් කියලා හිතුවත් ඔබට ආම්පන්න කිහිපයක් අවශ්‍යයි. හොඳ බූට් සපත්තු, ඒ වගේම හොඳ කඹ. මේ සියල්ල එක්කයි මේ ක්‍රීඩාව සිදු වෙන්නේ. අද වාසනා ක්‍රීඩාංගණේ අපිට පේනවා තලංගම අයන්නාම්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා. ඊටාම ඔවුන්ගේ තාක්ෂණ අතින් ඊටාම දක්ෂයි ඒ තරග වැදීමට. ඒ පුහුණුකරුවා විසින් ලබා දුන් තාක්ෂණ දැනුමෙන් තමයි මෙම ක්‍රීඩාව ජයග්‍රහණය කරන්න හැකියි.